hello friends ඉතින් කොහොමද? අද මම ඇවිල්ලා තියෙන්නේ ටීමෝජි ලගේ තවත් එපිසෝඩ් එකක් කරගෙන. ඉතින් මට මේ එපිසෝඩ් එකේ නම්බර් එක මතක නැහැ. මොකද කියනවනම් මම වීඩියෝ කීපයක්ම කරා. ඒ වීඩියෝ මේ ගෙදර හදන වීඩියෝ එකකුත් කරා. ඉතින් වීඩියෝ කරලා මම මේ වීඩියෝ එඩිට් කරේ නැහැ. ඒ කියන්නේ අප්ලෝඩ් කරේ නැහැ අතර YouTube එකට. ඉතින් වීඩියෝ ගොඩක් ගිහලා තිබ්බා. ටික ඔහොම ගොඩ ගිහලා මට කම්මැලි තුනක් මේ වීඩියෝ එඩිට් කරන්න. ඉතින් ඒත් එක්කම ගේම් එක ප්ලේ කරන එක නැතර කරේ නෑ. ඉතින් මේ වීඩියෝ එහෙම තියෙද්දි මම ගේම් එක ගොඩක් දුරට ප්ලේ කරගෙන ගියා. හරිද? ඉතින් ඔයාලට මේ මෙතනින් බලද්දි ෆස්ට් පේන ඇති මගේ ලොකුම වෙනසක් තියෙනවා. සෝඩ් එකක් තියෙනවා. ඒක netherite. ඒතකොට pickaxe එකක් තියෙනවා netherite, axe එකක් තියෙනවා netherite. ඉතින් අපි නෙමෙයි මම අන්තිමට වීඩියෝ කියන්නේ මීට කලින් වීඩියෝ එකේදී මගේ තිබ්බේ මට මතක විදියට අයන් හරි නැත්තම් ඩයමන්ඩ් සමහර මැටීරියල්ස් තියෙන weapons and tools. හරි. ඉතින් මේ වෙනකොට මගේ දැන් මේ කඩුව දිලිසෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒක enchant කරලා තියෙනවා. ඒ කියන්නේ enchant කරන දුරට මම මේක play කරලා තියෙනවා. හරිද? ඉතින් අනිත් කතාව තමයි මම මේ ගෙදර හදන වීඩියෝ එකක් තිබ්බා. ඉතින් මුලදිම කවුද මේ වීඩියෝ එකත් හිටියා මට මතක නැහැ. කොහොම හරි දැන් ඒක ඩිලීට් කරා. හරි. ඩිලීට් කරලා දාලා ඉවරයි. ඒ කියන්නේ බින් එකනොත් අයින් කරලා ඉවරයි. ඉතින් ඒක ආයේ හොයන්න දෙයක් නැහැ. මට ඒකේ ඉන්න කෙනා කවුද කියලාත් හොයාගන්න බෑ. හරි. ඉතින් ආයි කියන්න ඕනේ මේ හරි. මේ තියෙන්නේ හදපු ගෙදර. මේ ගෙදර භාගයට හදලා ඉවර කරේ. ඒ කියන්නේ වීඩියෝ දෙකක් කරා. part 1 part 2 part 3 එකෙන් ඉවර කරන්න තමයි හදේ. but part 3 වීඩියෝ එකක් ගේන්න හිතෙන්නේ නැහැ. මොකද කියනවනම් මේ ප්ලේස් එකේ මම දැන් ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ මෙතන අතෑරලා දාලා තියෙන්නේ. කතන්දරයක් තියෙන. ඉතින් මම කියන්නේ මෙතන ගෙදර තිබ්බට දැන් ඉන්නේ මම මේ පැත්තේ. ඕන් ඔය ඉස්සරහා පේන සයිඩ් එකේ. හරි. ඉතින් අද විශේෂම තව දෙයක් තමයි මම shaders on කරලා තියෙන්නේ. ඉතින් මේ කියන්නේ 1.21.4. හරිද? 4 ඉතින් සමහර resources මට පෙන්වන්නේ කලින් තියෙන කියන්නේ duplicate icon එකකින් කියන්නේ දැන් හිතන්නකෝ log එකක් මොකක් හරි special log එකක් තියෙනවා. ඉතින් මේ log එක 1.21.4 එකේ වෙන්න විදියක් නැති හින්දා සමහර විට මේ තියෙන වන්න කතන්දරේ. දැක්කම මේ තියෙන 1.21.5 leaf litter. ඉතින් මේක තියෙන 1.5 එකේ 21.5. හරි. level මට ඒක පැහැදිලිනවා. ඉතින් කියන්නේ මේ ඔක්කොම අමතක කරන්න අපේ මේ දැන් තිබ්බේ මම ඇටර්නස් එකක් කියන කලින් කිව්වේ දැන් තවදුරටත් මේක ඇටර්නස් එකක් මේක සර්වර් එකක්. හරි. ටීමෝජි සර්වර් එක. ඕන් ටැබ් එක ඔබට ඔයාලට පේනවා. ටීමෝජි වෙල්කම් අනුව my name online players rank කරයි මේ වෙලාවේ. claim log තියෙන 5330ක්. ඒ වගේ money තියෙන 1M. 1M කියන්නේ රුපියලක් දෙකක් නෙවෙයි. 1 million. how do that? ඕම් බලන්න දැන් මේකේ කමාන්ඩ්ස් එහෙමත් තියෙනවා. හරි. මම බැලන්ස් කියලා ගහපුවම ඔය මගේ බැලන්ස් එක 1,10,000. හරි. ඉතින් ඒ වගේ සල්ලි තියෙනවා. ඉතින් සල්ලි තියෙනවා කියන්නේ මේක අනිවාර්යෙන් ජොබ් තියෙනවා. ඔන්න ජොබ්. මගේ ඉන්වෙන්ටරි වල දැක්කනේ. ඒ කියන්නේ මගේ ඉන්වෙන්ටරි එකත් ඕන් තියෙනවා. ඉතින් ඔයාලට ගත්තොත් මේවා වෙපන් එන්චාන්ට් කරලා තියෙන්නේ. පොඩි කතන්දර ගොඩක් තියෙනවා. පොඩි කතන්දර ගොඩක්. හරිද? ඉතින් මේ තමයි මගේ ආමර් සෙට් එක. හරිද? මේකෙත් පොඩි එන්චාන්ට් එකක් තියෙනවා. මේ ස්පීඩ් කියන එක අන්ලිමිටඩ් මගේ මේ බූට් දෙකට. ඒවා කතන්දර ගොඩයි. හරිද? ඒවා දැන් කියන්න බෑ. මම හිමීට එක ස්ටෙප් බයි ස්ටෙප් කැටගරි කරලා ඔයාලට කියන්නම් මේ සර්වර් එකට යුනික් දේවල් තමයි ඒ. හරිද? එතකොට මේ ගෙදර තමයි මම මුලින්ම ප්ලේ කරේ. ඔයාලා මෙතන අර බැම්බෝ හිටවල කතන්දර ගොඩක් කර යාන්ගේම් වීඩියෝ එකම මෙතනින් පටන් ගත්තා. ඉතින් ඒ ඇත්තකෝ ගෙදර තමයි මේ තියෙන්නේ. මෙතනත් තියෙන ගොඩක් දේවල් මම මේව දැන් අහුරලා තියෙන්නේ. ඔයාලට මතකද දන්නේ මම වීඩියෝ වල තියෙනත් දන්නේ මට මතක නැහැ ගොඩක් කාලෙකින් මේ වීඩියෝ කරා. මේ ඔයාලට මතකද දන්නේ මම එක එපියකින් ඉඳන් අහන ඒ එපියත් මම දාලා නැහැ තාම කම්මැලිකමට මේ තියෙනවා රෙකෝඩ් කරලා හදන්න ඕනේ එක. ඉතින් ඒ එපිය තියෙන්නේ මේ ස්කෙල්ටන් ස්පෝන. ආනේ මම ඒක දැම්මා. ස්පෝන් එක දැම්මා. මේ ඒ ස්පෝන් එක ඒ වෙනකොට අප්ඩේට් කරලා ඉවරයි. හරි. ඒ ස්පෝන් එක මම දාලා ගියේ නෑ. මේ ක්ලේම් ඔක්කොම මගේ තාම තියෙනවා. මේ තියෙන්නේ ඒ ස්පෝන් එක.
ඔයාලා මතකද දන්නේ අර අම්මුනේ මේක උස වැඩි හින්දා ස්කෙල්ටන් චුට්ටක් එන්න පරක්කු වෙනවා. හරි. ඔය දැන් එන සවුන්ඩ් එක දැන් වැටේ. හෝ පේනවද? මගේ වෙපන් එකේ තියෙන පවර් මේක. මේ තියෙන your range has cooled down. Keep it up, your range is building. ඒ කියන්නේ මේ මගේ මට සපෝට් ඒ කියන්නේ මේ වෙපන් එකේ තියෙනවා මේ කස්ටම් එන්චාන්ට් කියලා සෙට් එකක් කරලා ඒ කස්ටම් එන්චාන්ට් එකේ තියෙන සුපිරි දෙයක්. දැන් ඔයා දැනගන්න තමයි ස්නේහ කියලා. නැත්නම් විද්‍යාව කියලා තියෙනවා ලයිෆ් ස්ටයිල් රේජ් වැම්පයර් වගේ කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් කවුදාස මේ කඩුවෙන් ගුටියක් කන්න. ඒක කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මගේ බේස් එක අලුත් බේස් එක. ඉතින් මේ තියෙන්නේ මේ බේස් එක. ඕක මෙතන තියෙන මේ බැම්බෝ නෙවෙයි මොනවද? sugar cane. හරිද? දැන් මම ආයේ නිදිනවා. මේක නිදාගත්තා ෂෙඩ් එක නිදා ගන්නවා. උඹ බලන්න. දැක්ක. One was slept in a bed and slept through the night. If you would like prevent sleep throughout the night, use command එකක් දීලා දෙනවා. ඒක ගහපුවම fire වෙනවා. ඒක admit command එකක් අපිට play කරලා ඒක use කරන්න බෑ. මේ මගේ sugar cane වත්ත. ඊට අමතරව මෙතන තියෙන village hall එකක්. ඒ කියන්නේ village එකලගේ bed විතරයි තියෙන villages like නෑ. අය මෙතන තියෙනවා breeder hall එක. මෙතන තියෙනවා village එකේ build ටිකක් හරිද ඔච්චරයි දැනට තියෙන්නේ. build එක පොඩි වුණාට resources ගොඩක් තියෙනවා. හරිද? මේ breeder hall එක. ඒතකොට මෙතන ඉන්න breeder කරපු breedersලා. මෙතන තියෙනවා ගහක් මේක නත්තලට මම සරසන්න තමයි ඉන්නේ. බලමු. එතකොට මෙතන තියෙන sugar cane මෙතන තියෙන මේක මම පෙරේදා වගේ තමයි build කරේ. මේ වීඩියෝ එක දාන දවසට දවස් 2කට කලින් නෙමෙයි මම මේ රෙකෝඩ් කරන දවසට දවස් 2කට කලින් පෙරේදා. මේ හෝල් එක. ඊට පස්සේ මෙතන ගහක් තියෙන එක. වැඩි තැන මේතර තියෙන්නේ අර 1.21.5 කියන එකේ දේවල් ටික. ඉතින් මේ ඉන්නේ මගේ සුරත් ආනෑ වූ මගේ කික්නේ. මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. මේ තියෙන බීඩ හෝල් එක. මේ සෝරි බීඩ හෝල් එක නෙමෙයි මේ තියෙන මේ ට්‍රේඩින් හෝල් එක. මෙතන තනේ කර ඉන්නේ. ඔයාම ඉන්න යකේ. ඌගේ නම සුදු පුතා. ඒ නම සුදු පුතා. සුදු පුතා. සුදු පුතා. ඉතින් උගෙන් ලොකු කර්තව්‍යයක් කරගන්නවා මයි කඩුව ගියා කොහෙට හරි. හරි ගත්තා. උට හම්බුණා මට ඒක සොට් එකයි මම මැරෙන්නේ. TP දැම්මට මං ෆ්ලෑෂ් එකකින් ගන්න. ඒක තරහ වෙන්න එපා මොකද කියනවා නම් මං එහෙම ගන්න නැත්තේ. මම ඒකට රීසන් එක කියන්නම්. දැන් අලුතෙන් ප්ලේස් එක ගත්තාම අවුලක් නැහැ. ප්ලේස් එකත් එක්ක ඉන්න පුළුවන් වසන්න පුළුවන් බට් සමහර වෙලාවට ඒ ප්ලේස්ලා ඔය බිල්ඩ් කරලා යනවා වෙන්නේ. සමහර වෙලාවට මේ ගස් වල තැන් වල කෑලි හිටිනවට නිකන්. මම ඉන්න මේ මුගේ මොනවද දන්නේ නැති. වැඩක් නැහැ. මේ මම ඒක හරියටම පෙන්නනවා ඔයාලට. මොකද්ද හේතුව කියලා. කියන්නේ මේ බිල් භාගයට තනින් කරලා කෑලි බෑලි ආසෙ පාවෙන. එතකොට නෝන්ඩි ඒරියා එක. ඉතින් එහෙම වෙච්ච ඒරියා එකක් තියෙනවා මේකේ ස්පෝන් ගේ සර්වයිවල් එක ස්පෝන් වෙන තැන ඒ වගේ තමයි වටපිටාව ඔක්කොම. ඉතින් අලුත් මේ සර්වර් එකේ අලුත් අප්ඩේට් එකක් තමයි verb port city කියලා එකක් තියෙනවා. හරිද? verb port city මේ තියෙන. මෙහෙම ගහපුවම මේ සර්වර් එකේ ඇඩ්මින්ලා හදපු මේ වගේ ඒරියා එකක් කරගෙන ඉතින් මේක මගේ ෂේඩ් එකකින්ද දන්නේ මෙතන බෝඩ් එක නෑ. ඉතින් මේ බෝඩ් එකේ දැන් port city project කියලා. port city project කියන මේ ඇඩ්මින් විසින් හදපු මේ බිල්ඩ් එක. හරිද? මේකේ තියෙනවා අපිට ඩයමන්ඩ් සෙල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එයා ඩයමන්ඩ් අපි ගාව තියෙනවා නම් අපිට ඩයමන්ඩ් එකක් දීලා මේ $500 500ක් ගන්න පුළුවන්. එමරල්ඩ් දැන් එමරල්ඩ් මං ගාව තියෙනවා මම නිකන් එමරල්ඩ් එකක් කරලා බලන්න. මේක රයිට් ක්ලික් කරාම පේනවා shop control panel. ඔව් නේ admin shop එක. මම මේක left click කරොත් බලන්න පේනවා chat එකේ shop information ඔව් නේ admin shop item emerald item preview. අපිට mouse point එක අරන් ගිහලා item බලන්න පුළුවන් මොකද්ද තියෙන්නේ කියලා. space unlimited price per emerald 1 එකක අගය 225යි.
this shop is buying items. ඒ කියන්නේ මේ shop එකෙන් අපි buy කරන්නේ ආපෙන් ගන්නවා. buy shop එක තමයි ගන්නෙ. හරිද? ඉතින් enter in chat how much you wish to sell. You can sell 1008 sorry 183. අපි ගාව 183ක් තියෙනවා. ඉතින් 183ම මම විකුණන්නේ 10ක් විකුණලා බලනවා. ඉතින් 10ක් chat එකේ යවපුවාම successful sold 10 emerald for 2020 50. හරිද? එහෙම තමයි සල්ලි හොයන්නේ. බෑන්ක් එක ක්ලික් කරොත් ඔයාලට වෙන සල්ලි. මෙතන ජොබ් තියෙනවා. මේක ජොබ් එක ගන්න ඕ කමාන්ඩ් කතන්දර ඔක්කොම වෙනම කියලා දෙන්න. හරි? මෙතන තියෙන බැලන්ස්, টপ බැලන්ස්. මෙයාව රයිට් ක්ලික් කරපුවාම පෙනෙනවා ලිස්ට් එක. මේ ෆස්ට් සෙන්සර් MC කියලා ඉන්නවා, සෙකන්ඩ් ආශී ගේමින් කියලා ඉන්නවා, තර්ඩ් වන් මම මනුවා. මං ගාව 1 මිලියන් තියෙනවා. ඉතින් මං කිව්වා වගේ මේක ඇඩ්මින් සෝරි. මොකද්ද මං කිව්වේ? කුකුලගේ තඩි බලහංකෝ. මේ කිව්වේ මේක පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එකක්. කියන්නේ මේකේ ප්ලේයර්ස්ලට ඇවිල්ලා ෂොප් හදන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ හදපු ෂොප්. මේ ඔය තියෙන මේ එකක් හදන ගම මේ තියෙන මේකක් මෙතන එකක් තිබ්බ එක කඩලා. මෙතන මොකද්ද බැනර් එකක් ගන්න මේ තියෙන ආශී කියලා. Yo boys. මිකි චිල්. මිකිගේ ෂොප් එක මේ තියෙන. දැන් මේ තියෙන්නේ එක ෂොප් මම හිතන්නේ මේක මේ ෂොප් එක ඇවිල්ලා පෝෂන් ෂොප් එකක් හදන්න යන්නේ. ඉතින් මෙතනත් සෙන්සෝ මේ සෙන්සෝ ෂොප් එක එයාත් අයින් කරලා තියෙනවා ඒ දන්නේ. මේ ෂැඩෝ ෂොප් එක පොරගෙන නම් ගොඩක් දේවල් දාලා තියෙනවා. මේ ගොඩක් දේවල් දාලා තියෙනවා. එයා ඇක්ටිව් ප්ලේයර් කෙනෙක් මම හිතන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා නිපුන් ඇඩ්මින්ගේ ෂොප් එක. ඇඩ්මින්ගේ ප්ලේ කරන ෂොප් එක. එතන ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා. එතනම. ඉතින් මේ තියෙන්නේ කාගේද මේ මගේ ෂොප් එක. ඉතින් මම මේ ෂොප් එක හදන වීඩියෝ එකක් ඔයාලට ගෙනල්ලා තිබ්බා. ඒකත් මම තාම YouTube දාලා නැහැ. හරිද? ඒක YouTube දාලාත් නැහැ. බට් ඒකත් තියෙනවා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඒ වීඩියෝ කොහොමද අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඒ රෙකෝඩ් එක තාම තියෙනවා වීඩියෝ එක හදලා නැහැ මේ ගේම් එක රෙකෝඩ් කරද්දී. හරිද මේ තියෙන මගේ ෂොප් එක. මේකේ තාම හදලා නැහැ ඔක්කොම. උඩ තට්ටුව නිකන් තියෙනවා. ඉතින් මේකේ ආවොත් ඔයාලට වෙන food available, enchant book available, mob loot available, materials available. කෑම තියෙනවා මෙතන මේ. මම මේ ෂොප් එකට එක්ස්පෙන්සිව් ෂොප් එකක්. චුට්ටක් අනිත් අයට වඩා ගණන් වැඩි. හරිද ගන්න කෙනා ගන්න. no problem. ඉතින් මෙතන තියෙන ෆුඩ්ස් අනම්මන මෙතන බ්‍රික් තියෙනවා. ඔය හිතන්න එපා. අපි සින්දුවක් අහන ගමන් මේ කතන්දරේ කරමු. පාස් අතේඩි නේද? ඒක අපි පස්සේ යමු. that's අතේඩි. ඉතින් මෙතන තියෙනවා නිකන් අර VIP shop එක. VIP නෙවෙයි. ඒකට කියන්නේ නිකන් අර high expensive. අන්න හරි high expensive. ඇත්තට මේවා අනිත් අය අඩුවට විකුණනවා. මම එහෙම අඩුවට විකුණන්නේ නැහැ. ඉතින් මෙතන එමරල් මං ගාව තියෙන ටිකත් මං දානවා. 64ක් ගන්න. හරිද? මේ shop වල තියෙන මේ ලැපිස් තියෙනවා, අයන් තියෙනවා, ගෝල්ඩ් තියෙනවා, ඩයමන්ඩ් පැහැලා දෙන ගණන් ගන්න එපා. third floor ගේ enchant book තමයි තියෙන්නේ. Mending, Echo Affinity, Infinity තියෙනවා. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නම් මේකට ඇවිල්ලා ඒවා buy කරන්න පුළුවන්. මේ පැත්තෙන් පේන්නේ සෙන්සෝගේ සෙන්සෝ වෙන්න ඕනේ මොබ් ෆාම් එක. හරි මට සිලි වෙනවා මේ බලපංකෝ. මම මේ බිල් එක දැක්කේ නෑ නේ බං. කාගේද මේක? අපි නිකම් මේක ක්‍රෑෂ් කරපනම් සෙන්සෝගේ එකක් තමයි ෂොප් එක. ඒ කියන්නේ සෙන්සෝ කොල්ල අපේ අරගේ ෂොප් එක කඩලා තිබ්බ දැන්නේ මට මීටර උනේ. කොල්ල ගලුත් ෂොප් එක. ඒකට මං ගියේ නෑ මාත් මේ ෆස්ට් ටයිම් එක. මේ තියෙන අගිනි ගින්ද ඇස් දෙකත් එක ගිනි යනවා වගේ. සිරාලා සුපිරි. මේක මං කලින් දැක්කේ නෑ. අදද කොහෙද මේක හදලා තියෙන්නේ? පොර තමයි ලූට් කොටම පොරක තමයි ගන්න ගොඩක් තියෙන්නේ ලූට් තියෙන්නේ හැමදේම තියෙන්නේ.
හරි ඉතින් මේ කතන්දරේ මෙහෙම ඉවර වෙනවා ෂොප් එකේ කතන්දරේ දැන් මම යන්නේ මගේ අනිත් සීක්‍රට් ප්ලේස් එක පෙන්වන්න ඒක මම ෆුල් ක්ලේම් එකක් දාලා තියෙන්නේ මෙන්න මෙතන තමයි ඒ අනිත් තාතල් ප්ලේස් එක තියෙන්නේ හරිද මේකෙත් මේ මෙතන ඇස්සේ මම මැරෙයිද දන්නේ නැහැ මට මතක නැහැ කොයි පැත්තද ඇන්ගල් කරලා මේ කමන්නේ හරි මරුනේ වාසි මේ තමයි මගේ ජිංගිජිලිස් ප්ලේස් එක හරි මේක ඇවිල්ලා මේ අඩ ඔක්කොම දිලිසෙනවා නේද මේක ඇවිල්ලා මේ ට්‍රයල් කී ගන්න මට මොකක්ද කියලා දන්නේ නැහැ ඔක්කොම මකුලෝටි යනවා වස ගා water breathing මේකට යන පැත්ත trial case spiders spawn එක යට තමයි හරි ඒක තමයි මට මතකත් නැහැ ගොඩක් කාලයක් මේක හදලා මකුලුව ටිකේනවා ලස්සනට හරි දෙකක් අම්ම හරියට අපි සෙන්සර්ත් එක්ක පොඩි මේකක් කරලා බලමු බලමු මේකෙන් ගහලා පොර ගහනවා වගේ වෙපන් මේවා කිසිම ආමර නැහැ මේ තියෙන්නේ මේ PVP සීන් එක මම වින් ගන්නෝ බලමු ඒක තමයි මේ කඩුවේ තියෙන ආතල් එක පෙන්නන්න තම බලා ගන්න තමයි මටත් ඕනේ මේ කතන්දර ගොඩක් තියෙනවා කඩුවේ මේ කතන්දර කොට මම පස්සේ එක්ස්ප්ලেইন කරන්නම් කඩුවේ කස්ටම් එන්චාන්ට් වලින් තමයි කතා ගත්තේ මේ වීඩියෝ මෙහෙම ඉවර කරන්න ලොකු කතන්දරයක් දාන්නේ මම මේක මන් දැනට තියෙන මගේ ඒවල එක්ස්ප්ලනේෂන් එකක් තමයි දැම්මේ හරි මේ විදිහට මම මේ වීඩියෝ ඉවර කරනවා මේකේ ගොඩක් කමාන්ඩ්ස් තියෙනවා ඒ වගේම අලුත් ප්ලේයර්ස්ලට කියලා දෙන්න කතන්දර ගොඩක් කරන්න ඕනේ මොකද මේකට අලුත් ප්ලේයර්ස්ලා එනවා ඔයාලා දන්නේ නැහැ මොකද කරන්නේ ඉස්සරහට කියලා. ඉතින් මේ ඔක්කොම මම උත්තර ඉස්සරහට ගේන්නම්. එහෙනම් අද මේ වීඩියෝ එක ඉවර කරනවා. Thank you everyone. Thank you කවුද මේ මෙයා මම මේ සවතුවේ කියලා නැත්තම් මේ ළඟ වෙන්න දුර වෙනවා මේ හරි subscribe කරන්න නැත්නම් subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න comment එකක් අනිවාර්යෙන්ම දාන්න comment එකක් තමයි වටින්නේ හරි ඔයාලා අහන්න ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න ඊළඟට ගේන්න ඕන වීඩියෝ එක මොනවා හරි ගේන්න ඕන නම් ඒවත් කියන්න ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා මම මනුවා ඔයාලගේ යාළුවා